වැලිමඩ විජය විද්‍යාලය විසින් පළවෙනි වතාවට සංවිධානය කරන විජය ප්‍රතිභා ප්‍රභා වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය 2025 මාර්තු මාසේ 12 වෙනිදා නම් හෙට දවසේ වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට අපි සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම මුලින්ම මම සියලුම විජය අභිමානී දරුවන් ත්‍යාගලාභීන් සියලු දෙනාටම විද්‍යාලයේ ගෞරවය ඒ වගේම ප්‍රශංසාව සුබ පැතුම් කරන්න මේක අවස්ථාවක් කරගන්න. මෙතනදී අපේක්ෂා කරන්නේ වර්ෂයක් පුරාවට අපේ පාසල් පද්ධතියට විවිධ තරඟ ලැබෙනවා. ඒ වගේම වර්ෂයකට වාර විභාග 3කට දරුවෝ මුහුණ දෙනවා. ඒ වගේම ජාතික විභාග අපේ පාසලේ විදියට ජාතික විභාග 2කට මුහුණ දෙනවා. මේ සියලුම අවස්ථාවන් වලට දරුවන්ට අවස්ථාව සලසලා ඒ ලබන ජයග්‍රහණ ඇගයීමකට භාජනය කිරීම තමයි එතනදී අපි විශේෂයෙන්ම මේ විජය ප්‍රතිභා ප්‍රභා ත්‍යාග ප්‍රදාන උත්සවයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. එතනදී අපේ සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් අගයනවා. ඒ වගේම ශිෂ්‍යත්ව පහ ශ්‍රේණියේ විශිෂ්ටයන් අගයනවා. ඒ වගේම විෂය සමගාමී ක්‍රියාකාරකම් සියලුම අංශවලට අදාළව තමයි ජයග්‍රහණය ලබා දරුවෝ ටික ඇගීමකට භාජනය කරන්නත් අවස්ථාවක් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි වාර විභාගවලදී දක්ෂතා පෙන්වන සියලුම දරුවන් අගීමකටත් අපි මේ තුල ඉඩකඩ සකස් කරලා තියෙනවා. ඉතින් අපි මෙතනදී දරුවන් වගේම ඒ දරුවන් ඒ තැන්වලට අරගෙන ඉන්න විශාල දායකත්වයක් දක්වනවා අධ්‍යයන කාර්ය මණ්ඩලය ගුරු මහත්මයාත් ඒ සියලු දෙනාත් අගයන්න බලාපොරොත්තු වෙනවා මේ හෙට වැඩසටහනේදී. අපි මෙතනදී අපේක්ෂා කරන්නේ මෙවැනි ඇගයීම් උත්සවයක් කියලා අපේක්ෂා කරන්නේ මේ වැඩසටහන් වලට නැත්තම් විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ඒ වගේම අධ්‍යයන කටයුතු වලට දරුවන් තව තවත් පෙළඹවීම. එනිද අපි මේ විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා 2025 අවුරුද්දේදී මීට වඩා වැඩි සිසුන් ප්‍රමාණයක් මේ උත්සවය හරහා දරුවෝ ත්‍යාගලාභීන් බවට පත් වෙයි කියන විශ්වාසය බලාපොරොත්තු අපි ගාව තියෙනවා. ඒ සඳහා ආදරණීය විජය දූ දරුවන්ට ඒ ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා.